කොහොම කරත් තරම් ආවේ. අපිව අතරමං වුණා. මුගෙන් අපිට බලාගෙන ගිහින් අපි ගෙදරකට ගියා. හෙලෝ ඉතින් අද අපි යන්න හදන්නේ ලොකු ගමනක් නෙමෙයි. හැබැයි ගමන පොඩි වුණාට මේ ගමන ලස්සනයි ගොඩක්. ඉතින් අපි අද යන්න හදන්නේ LPT ඉඳලා මාතරට අකුරැස්ස හරහා. ඉතින් මේ පාර වල ලස්සනින් ඉන්නම තමයි මේ ගමන. මේ පාරෙන් යන්න අපි හිතාගත්තේ. ඒ වගේම අද ගමනේ හයිලයිට් එක තමයි අකුරැස්ස තියෙනවා ඕනදොල කියන ලොකේෂන් එක. මේ පැත්තේ කට්ටිය නම් දාන්න ගොඩක් මේ ප්‍රසිද්ධ ලොකේෂන් එකක්. අපි ගිහිල්ලත් නැහැ. අපිත් පළවෙනි පාරට තමයි යන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු. ඉතින් අපි වෙනදට නම් මේ ගමන යන්නේ කෝස්ටල් රෝඩ් එකේ මේ එතකොට ඉතින් වෙන්නේ බීච් ටික හරිම ලස්සනයි. ඒ පැත්තත් අපි වෙලාවක වීඩියෝ එකක් ගේන්නම් ඒ පාරෙන් යන වෙලාවකත්. ඉතින් මේ පාර මේ අද යන්න තෝරගත්තේ හේතුව හරිම ලස්සන ලෑන්ඩ්ස්කේප් එකක් තියෙන්නේ මේ පාරේ යනකොට ටී එස්ටේට් ඊට පස්සේ ඔය රබර් ප්ලාන්ටේෂන්ස් එක තියෙන අර පොඩි නෝරිලි වයිබ් එකක් තියෙනවා. මේ පාර ඇත්තටම බයික් එකක යනවා කියන්නේම හරිම ලස්සන මේ එක්ස්පීරියන්ස් එකක්. ඔයාලට පිටේ බලාගෙන යනකොට ඒක වෙන මාතල් එකක්. ඔයාලා බයික් වල දුර ගමන් යන කට්ටිය දන්නවා ඇති. ඉතින් බයික් එක පරිසරයේ ලස්සන ඉඳගෙන යනකොට තියෙන මේ කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා. ඉතින් බලන්නකෝ. ඔන්න පේනවනේ ඉතින් සුපිරියස්සක් සෙට් වෙන්න යන්නේ. ඉතින් මේ දොලේ ඇත්තටම යන්නත් බෑ වහින වෙලාවට. ඒ නිසා පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. අපි ගිහිල්ලාම බලමු. යන්න පුළුවන් වේද කියලා වැස්සේ නැත්තම් අවුලක් නැති වෙයි. මොනු දුන්දරක විතරක් ඉන්නේ හින්දා මේ බෝයිස් ස්කූල් එක. ඒ ගර්ල්ස් ස්කූල් දින හරියට. තිබුණා මේ දෙදියගල හරිය අපි දැන් ඉන්නේ. තව කිලෝමීටර් කීයක් තිබ්බදනේ? 10 කිලෝමීටරක් තිබ්බනේ. ආ ටික දුරක් තියෙනවා අපි යන්න හිතාගෙන ඉඳපු තැනට නම්. ඔන්න මේ දැන් අපි යන්නේ ඉතින් හුලන්දාව එස්ටේට් එක මැද්දෙන් මේකට ටී ප්ලාන්ටේෂන් එකකුයි ළඟට ෆාම් වගේක් එහෙම දෙකම තියෙනවා. ඉතින් මෙන්න මේ කෑල්ල නම් ඇත්තටම හරිම ලස්සනයි. බයික් එකේ යනකොට මේ ටික මාරම ලස්සනයි. ඉතින් බලන්නකෝ. ඉතින් ඔයාලා ඕලු දොලේ එනවා නම් Google Map එක දාගන්න. ඇත්තට මේකේ පෙන්නන පාර හරි. මේ ස්ටේට් එකේ එහා පැත්තෙන් තියෙන හරවන්න පාරක් කැකිල්ල පාර කියලා. ඒ පාර ගියාම හරි ඉතින්. අපි ඉන්නේ හුලන්දාවට ඇවිල්ලා රටේ හුලන්දාවට ඇවිල්ලා මේ හුලන්දාව කැකිල්ල මාර්ගය කියන එකේ මෙන්න මේක හරවලා තමයි ඉන්නේ. මේ පාර දිගටම ගියාම ඕලු වැල තියනවා කියලා කිව්වා. තව මොනවද කියන්නේ අපිට? වහිනා නම් යන්න එපා කියලා කිව්වා. අපි ගිහිල්ලා බලමු එච්චර ලොකු වතුරක් තියනවද මොකද තත්ත්වය කියලා.
ඉතින් මේ පාරේ මේ කොන්ක්‍රීට් පාරේ තියෙනවා ටිකක් දුර යන්න ඉස්සරහට. ඊට පස්සේ ඔයාලට යද්දි මුලින්ම හම්බෙනවා තුම්මන් හන්දියක්. එක පැත්තකට වම් අත පැත්තට තියෙනවා පස් පාරක්. මෙන්න මේ අපි පළවෙනි පාරේ යනකොට පහු කරන් යන්නේ ඔන්න ඔය පාර. ඉතින් අපි අපෝ හරවන් ඇවිල්ලා තමයි මේක හොයාගත්තේ. මොකද අපි හිතුවා Google Map එක වැරදි ඇති කියලා මේ ඇතුලේ පාරවල් හින්දා. ඇත්තට මේකේ දාන පාර හරි එක දිගේ ගියොත් ඔයාලට හරියටම දොළ ගාවට වෙනකම් යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ අන්තිම කිලෝමීටරය විතර නම් පාර චුට්ටක් අවුල් පොඩි ඕෆ් රෝඩ් සීන් එකක් තමයි තියෙන්නේ. මේ පරිස්සමෙන් යන්න ඕන වෙන මේ ටික නම්. A few moments later. ඔන්න ඉතින් අපි ආවා අපේ ලොකේෂන් එකට. මෙතනට තමයි අන්තිමටම බයික් එකකින් එන්න පුළුවන්. මෙතනින් තව අඩි දෙක තුනක් පල්ලෙහා තමයි දොරට වහින්න තියෙන්නේ. ඉතින් මේකටත් අපි නම් මෙතනින් නවත්තලා ගියා. හැබැයි ඔන්න ඉස්සරහ පේන ඉවුරටත් අපි යනකොට බයික් දෙක තුනක් ගෙනල්ලා තියලා තිබුණා. අපි මේ වීඩියෝස් ගත්තේ අතර අපි යනකොටම නෙමෙයි. අපි ගිහිල්ලා නාලා අපෝ එන්න ලෑස්තිලා තමයි මේ වීඩියෝස් ටික ගත්තේ. ඉතින් ඒක නිසා මේ ඔන්න බලන්නකො දැන් මේක බලනකොට ඔයගලන්ට හිතෙයි මහ ලොකු වතුරක් නෑනේ මේ පොඩි දියපාරක් කියන එකද කියලා. හැබැයි මේ චුට්ටක් බලාගෙන ඉන්න මේකේ විනාඩි 5-10ක් ඇතුළත වතුර වැඩි වුණා. අපි දැන් මේ වීඩියෝ එක ගන්න වෙලාව ඊට පස්සේ. ඉතින් මේ විදිහට නම් ඔය අර ඉස්සරහා තියෙන මේ ඔයා තින් පේන ටිකක් අද කොළ පාට හරිය අන්නේ හරිය තමයි කට්ටිය නාන්නේ. ඔය දැන් වීඩියෝ එකෙත් කීප දෙනෙක් ඉන්නවා පේන්නේ නැති වුණාට. තව මෙතනින් කිලෝමීටර් දෙකක් උඩහට යන්නත් පුළුවන් කැමතිද? නාලා ගහි ඉන්න ළමයි. ඉතින් ඔන්න මියුසික් මොකුත් නැතුව දාන්නම් බලන්නකෝ මෙතන ඇත්තම ලස්සන කොහොමද කියලා. ඔන්න ඔය ඉතින් අර කලින් වීඩියෝ එක අරගෙන විනාඩි 2-3ක් ඇතුළත අපි අතරම බලාගෙන ඉන්නකොට සෑහෙන වතුර වැඩි වුණා. අන්නම් මේකට බහින්නවත් බැරි තත්ත්වයක් තියෙනවා. ඉතින් අර මං කලින් කිව්වා වගේ ඔය හැබැයි ඉවර දාලා තිබ්බ බයික් ටික ඒගොල්ලෝ මේ කලින්ම ගත්තා. තිබ්බනම් ඉතින් ඉවරයි. ඉතින් ඔන්න ඔය නිසා තමයි ගමේ කට්ටිය කියන්නේ වැස්සොත් මේ යන්න එපා කියලා. ඉතින් අපි එද්දිත් වැස්සා පැයක් දෙකක් විතර ඒ වැස්සට පස්සේ තමයි ওই වතුර වැඩි වුණේ උඩහට වහින්න ඇති ඊට වැඩිය. මෙතන කැකිල්ල පාරෙන් එළියට දාපු ගමන් තියෙනවා පොඩි කඩපේලියක්. අපි ගියා මෙන්න මේ ලස්සන වීව් එකත් එක්ක ටිකක් කාලා ප්ලේන් ටිකක් බොන්න. ඉතින් ඔන්න අපි එහෙනම් ඕලු දොලත් බලලා ඕලු දොලේ නාලා මචං රොටි ප්ලේන් ටික ගාලා ජීවිතේ ඉඳලා එන ගමන් ඉන්නේ. ඉතින් අපි ගෙදර යනවා දැන්. එහෙනම් ඉතින් අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඉතින් මේ වගේ තව ලස්සන ගමනකින් අපි හම්බෙමු.